සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයන් අවසරයි වාසනාවන්ත ගුණගරුක පින්වත්නි මේ පින්වත් සියලුම දෙනා අද මේ උතුම් වූ නවම් පොහොය දවසේ ඊටාම ඕනෑකමින් ඊටාම පිරිසුදුකමින් හිමිදිරි උදෑසන අවදි වෙලා අද දවසේ මම විහාරස්ථානෙට ගිහිල්ලා සිල් සමාදන් වෙලා මගේ ජීවිතයේ තුල තිබෙන සංසාර දෝෂ නිසා හටගත්ත මේ කෙලෙස් ධර්මයන් ප්‍රහීණය කරගන්න ඕන ජීවිතයේ ආධ්‍යාත්මික සුවය සලස ගන්න ඕන කියන උතුම් ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන පිරිසිදු සදහැ සිටින් විහාරස්ථානයට පැමිණිලා පෙරවස් සමාදන් වෙලා උදෑසනත් ඒ ආගමික වතාවත් ඒ කටයුතු සියල්ල සිද්ධ කරලා මේ වෙලාව තුලත් බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරලා පාරමී පුරලා උන්වහන්සේ විසින් අවබෝධ කරගෙන මේ ලෝකයට දේශනා කොට වදාළ 84000ක් වූ ධර්මස්කන්ධයෙන් බිඳක් මේ වෙලාව තුල ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ වෙලාවේ ධර්ම දේශනාව සිද්ධ කරන්න ඒ ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන්නේ APD වික්‍රමසිංහ මහත්මයා ඒ වගේම චම්පා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු මේ සියලුම දෙනා අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙන කරුණු කාරණා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා ඒ පින් අනුමෝදන් කිරීම සෙත්පැතීම් සිද්ධ කරනවා. වෙනදර ධර්ම ශාලාව තුල පොයකට වැඩසටහන සිද්ධ කරනවා වගේ නෙවෙයි අද දවසේ සුවිශේෂ වුණා. විහාරස්ථානයේ දායකයෝ පින්වන්ත වුණා. මේ ධර්ම දේශනාවන් මේ සිද්ධ කරන බුද්ධ පූජාවන් බෝධි පූජාවන් අද දවසේ විහාරස්ථානයේ අවට දායකකාරකාදීන්ට පමණක් නෙවෙයි ලෝකයේ සිටින ඕන තැනක ඉඳගෙන බලන්න පුළුවන් විදියට මේ ගජ ටීවී මාධ්‍ය තුල අද දවසේ මේ වැඩසටහන ඒ සජීවී විදියට දෙනවා. එනම් මේ විහාරස්ථානයේ සිද්ධ කරන ආගමයි ලෝකෙ පිටරටක හිටියත් මේ නාලිකාව ඔස්සේ මේ වෙලාව තුල මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් වාසනාවන්ත ගුණගරුක පින්වත්නි අපිට මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක හැම කෙනෙක්ටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගොඩක් වෙලාවට අපි බණ අහගෙන ඉන්නවා වගේ තේරුණාට මේ බණ ධාරණය කරගන්න මිනිස්සු හරි දුර්ලභයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ බණ ඇහුවට බණ ධාරණය කරගන්න අය හරි දුර්ලභයි කියලා. ධාරණය කරගන්න දහම් කරුණු තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොමු කරගෙන ධාර්මිකව ජීවත් වෙන අය දුර්ලභයි කියලා. එහෙනම් ඔබේ දුර්ලභ ගණයට වැටෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න.
ඒ තැනටපත් වෙන්න සංසාරේ අපි ගෙනාපු මේ කෙලෙස් ධර්මයන් ප්‍රහීණය පිණිස තමයි මේ උතුම් වූ නවම් පොයේ දවස. විශේෂ වශයෙන් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කරණය අතහැරපු පොය තමයි මේ උතුම් වූ පොය. අද වගේ දවසක තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ආයු සංස්කරණය අතහැරුවේ. ඒ වගේම සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට ඒ තනතුරු ලැබුණේ තනතුරු වලට පත් කරේ අද වගේ උතුම් පොහොය දවසක. භික්ෂුන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරේ අද වගේ උතුම් පොහොය දවසක. පළමුවෙනි සංඝ සම්මේලනයේ බුදුරජාණන් වහන්සේ පැවැත්වුවේ අද වගේ උතුම් පොහොය දවසක. එවැනි උතුම් පොහොය දවසක තමයි ඔබ අද දවසේ දාන සීල භාවනා කියන මේ උතුම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඉෂ්ට සිද්ධ කරගන්න වීර්ය වඩන්න. පින්වත්නි අපි අපේ ඔය ජීවිතය තුල ලෞකික සැප සම්පත් ගොඩනගා ගන්න මොනතරම් දුක් විඳලා තියෙනවා. මේ ඉන්න අම්මලා තාත්තලාගෙන් ඇහුවොත් අද ඔබ ඉන්න ඔය නිවස අද ඔබ ඔය පාවිච්චි කරන වාහනේ මේ දේවල් ලබා ගන්න මේ දේවල් හම්බ කරගන්න ඔබ මොනතරම් දුකක් විඳද මොනතරම් නිന്ദාපාස විඳද මොනතරම් ඩාඩිය මහන්සිය මුගුරු වැය කරාද කියලා අහුවොත් ඕනතරම් කියන්න පුළුවන් අපිට. ඒ තරමටම දුක් විඳලා තියෙනවා ඔබ. ඔබට ඔය තියෙන ලෞකික ලෝකයේ ඔය භෞතික සැප සම්පත් ලබා ගන්න. හැබැයි ඒව ලබා ගන්න ඔබ මොනතරම් දුක් විඳ මොනතරම් මහන්සියක් වුණත් පින්වත්නි අපි මේ සංසාරය තුල ඊට වඩා දුක් විඳලා තමයි මේ මනුස්ස ජීවිතය ලබලා තියෙන්නේ. මේ ලෝකයේ තිරිසන් සත්තු ගත්තාම බිලියන 50ක් විතර ඉන්නවා. ඊටත් අධිකයි. මොකද අපිට ඇයට පේන්නේ නැති සත්තුත් ඉන්නවා. මේ ඉන්න සියලු තිරිසන් සත්තු වර්ග ගත්තාම අපි කවුරුත් ඒ තිරිසන් සත්ව කුලවල ඉපදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දිව්‍ය ලෝකෙ ඉපදින එක දුර්ලභයි කිව්වෙත් නැහැ. තිරිසන් ලෝකයේ ඉපදින එක දුර්ලභයි කිව්වෙත් නැහැ. පෙරේත ලෝකවල ඉපදින එක දුර්ලභයි කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුෂ්‍යාත්මයක් ලැබීමමයි දුර්ලභ. එහෙනම් එවැනි දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලැබුණේ මොකටද කියලා අපි හැම වෙලාවකම කල්පනා කරන්න ඕන. එහෙම ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්මේ අපි මිනිසුන්ට වෛර කරනවා, මිනිසුන්ගේ හිත් රිද්දනවා, අපි ලෝභකම් කරනවා, කුහකකම් කරනවා, කපටිකම් කරනවා, බොරු කරනවා, වංචාවල් කරනවා. පින්වත්නි මේ මනුස්ස ජීවිතේ අපිට ලැබුණේ ඔය දේවල් සිද්ධ කරන්න නෙවෙයි. මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබුණේම සංසාරයේ ඔබ පින්දහම් කරපු නිසා. ඒ සංසාරයේ පින්දහම් කරපු නිසා මනුස්ස ජීවිතේ ලැබුණේ තියෙන කෙලෙස් ධර්මයනුත් පුළුවන් විදිහට ප්‍රහීණය කරගන්න. වර්තමානයේ වෙනකොට මිනිස්සු තුළ මේ ಗುಣධර්ම කියන ඒවා පිරීලා තියෙනවා. ආචාර ධර්ම කියන ඒවා පිරීලා තියෙනවා. මිනිස්සු ලෞකික දේවල් මුදුන්පත් කරගෙන ලෞකික සැප සම්පත් අරමුණු කරගෙන රඟපාන්න පුරුදු වෙලා තියෙනවා. මේ කෙලෙස් ධර්මයන් මොනතරම් භයානකද කියලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන සූත්‍ර දේශනාවක් දේශනා කරලා තියෙනවා. ආමගන්ධ සූත්‍රය කියන. පින්වත්නි මේ ආමගන්ධ කියලා කියන්නේ පිළිගඳ. මේ මස් මාළු වල තියෙන පිළිගඳ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ ආමගන්ධ කියලා බ්‍රාහ්මණයෙක් හිටියේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් තමයි මෙයා දඹදිව හිටියේ. මෙයා වනාන්තර වලට ගිහිල්ලා මේ ආමගන්ධ
බ්‍රාහ්මණයා තපස් රැක්කා. තවුස්දම් රැක්කා. මෙයා දිවිහිමියෙන්ම නිර්මාංශයි. මෙයා මස් මාළු කන අයට කැමති නැහැ. මෙයා ප්‍රිය කරන්නේ නිර්මාංශ පුද්ගලයන්ට. මේ තවුස්දම් පුරන මේ ආමගන්ධ තවුසට ආරංචියක් එනවා බුදු කෙනෙක් පහළ වෙලා කියලා. හරි ආසාවෙන් මෙයා එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ වහන්සේ බොහෝ ශ්‍රාවක පිරිසකට නායකත්වයේ දරනු වහන්සේ ආමගන්ධය පරිභව කරනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ අහනවා මේ තවුසකින් ඔය මොන ආමගන්ධයක් ගැනද කියන්නේ? මෙන්න මේ වෙලාවේ ගෞතම බුදුරජාණන් වහන්සේට බුදු නුවණට දැනෙන්නේ මොකද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තිබ්බ කාලේ ඔය විදිහටම මිනිස්සෙක් ඇවිල්ලා ඔක අහලා තියෙනවා. එවෙලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවම තමයි බුදුරජාණන් වහන්සේ මේ ආමගන්ධ තවුසට දේශනා කරා. පින්වත්නි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ ආයු කාලය බොහෝම දීර්ඝයි. අවුරුදු 20000ක් විතර ආයු කාලය තිබුණා. එනම් බලන්න මොනතරම්නම් මිනිස්සු තුල පංචශීලය ආරක්ෂා කරගත්ත, ගුණධර්ම ආරක්ෂා කරගත්ත, සිල්වත් ගුණවත් පිරිසක් ඒ කාලය තුල ඉඳලා තියෙනවා. පින්වත්නි මේ ආයු කාලයේ පිරිනවනවා කියලා කියන්නේ මොකද්ද? අපි තුල තියෙන ගුණධර්ම පිරිනවනවා කියන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පරමායුෂ අවුරුදු 120යි. දැන් උන්වහන්සේ පිරිනුවන් පාන අවුරුදු 2569ක් වෙනවා. දැන් මිනිස්සේ අවුරුදු 100ක් ජීවත් වෙනවා දකින්නේ කලාතුරකින්. බොහෝ වෙලාවට 50 පැන්න ගමන් ආයු කාලය ඉවර වෙන අවස්ථා තියෙනවා. තරුණ වයසේදී නැති වෙන අවස්ථා තියෙනවා. පින්වත්නි මිනිස්සු පිරිහෙන්න මිනිස්සු අධාර්මික වෙන්න මිනිස්සුන්ගේ ආයු කාලය එන්න පිරීමටපත් වෙනවා. මොන ආමගන්ධයේද කියලා ඇහුවාම මේ තවුස අහනවා බුදුරජාණන් වහන්සේ පවසන්නේ මොන ආමගන්ධයක් ගැනද? දැන් මේ තවුස පවසන්නේ මොකද්ද? මස් මාංශ වල එන පිළිගඳ මස් මාළු වළඳනවද කියලා තමයි මේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් මස් මාංශ වළඳන්න එපා කියලා නෑ. හැබැයි මස් මාංශ ලැබෙනවා නම් ඒක ආහාරයට ගන්න වෙලාවට දැනුනොත් එහෙම නිකන් හරි හිතුනොත් මේක මම උදෙසා මරපු සතෙක් මම නිසයි මේ සතාට මැරෙන්න උනේ. එහෙම තැන්වලදී වළඳන්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ තවුසට මොකද්ද? ඔය පිළිගඳට වඩා ගඳ ගන්න දේවල් මිනිස්සු ළඟ තියෙනවා. තවුසට කියනවා පංචශීලය ආරක්ෂා කරන්නේ නැති පුද්ගලයෝ ඔය ඔබ කියන මස් මාළු වල පිළිගඳට වඩා ගඳ ගන්නවා කියලා. බලන්න කෙලෙස් ධර්මයන් වල තියෙන බරපතලකම. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්වලා දෙන්නේ මස් මාංශ කියන ඒවා පිළිගඳ නැහැ. මිනිස්සු තුල තියෙන කෙලෙස් ධර්මයන් තමයි පිළිගඳ කියලා. එහෙනම් අපි සමාජයේ ගත්තාම නිර්මාංශ පුද්ගලයෝ ඉන්නවනේ. යාලා නිර්මාංශ වෙන්න පුළුවන්. සමහර අය නිර්මාංශ වෙන්න පුළුවන්. සමහර විට ඒ සතා මරණ හැටි දැක්කහම ඒක තුල ඇති වෙන පිළිකුල් භාවයට එයා නිර්මාංශ වෙන්න පුළුවන්. ඒක හොඳයි. සමහර වෙලාවට ඔය මුකුත්ම නැතුව ශාසනය රකින්න නිර්මාංශ වෙන වෙලාවල් තියෙනවා.
එහෙනම් ඒවා නෙවෙයි පිළිගඳ. නිර්මාංශ වෙන්න පුළුවන් අපිට. හැබැයි අපිට අත්හරින්න බෑ. එහෙනම් ඒ අත්හරින්න බැරි තැන අපි පිළිගඳ ගන්න මිනිස්සු වෙනවා. අපි උපාදානය කරගන්න අපි පිළිගඳ ගන්න මිනිස්සු වෙනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ප්‍රාණඝාතය සිද්ධ කරනවා නම් සතෙක්ට හිංසාවක් පීඩාවක් කරනවා නම් සත්තුන්ට වද දෙනවා නම් හිංසා කරනවා නම් මෙන්න මේක තමයිලු පිළිගඳ කියලා කියන්නේ. දැන් බලන්නකෝ අපි නිකන් හරි shopping එක දාගෙන මස් මාළු ටිකක් අරගෙන ඇවිල්ලා ඔය shopping එක ටික දවසක් තියලා තිබ්බොත් ඒකේ පිළිගඳ යනවද නැද්ද? ඒකේ පිළිගඳ කාලයත් එක්ක නැති වෙලා යනවා. හැබැයි මේ කෙලස් කියන පිළිගඳ කෙලස් කියන ආමගන්ධය සංසාරයේ උපදින හැම ආත්මකදීම ඵල විපාක ලැබෙන දෙයක්. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ පුතත්ජන මිනිසයා කියලා කියන්නේ මේ සංසාරයේ භයානක තැනක ඉන්නේ. මොකද අපිට කියන්න බෑ අපේ ඊළඟ භව ගමන මොකක් වෙයිද කියලා. එහෙනම් අපි උත්සාහවත් වෙන්න ඕන, අපි වීරිය වඩන්න ඕන. මොකටද? මරණ මංචකයේදී අපේ චුති සිත යහපත් වෙන්න. ඊළඟ භවයකට හේතු වෙන්නේ අපේ චුති සිත. පුතත්ජනයාට මෙහෙම වෙන්න පුළුවන්. මොකද්ද මේකේ තියෙන භයානකකම? දන් දීලා සිල් රැකලා බණ භාවනා කරලා ජීවිත කාලෙම අවසාන හුස්ම ටික යන වෙලාවේ චුතිසිතට පහළ වුණොත් එහෙම දැනුනොත් එහෙම අච්චර පිංකම් කරගත්ත මගේ අතින් මදුරුවෙක් මැරුණා නේද කියලා හරි හිතුනොත් මේ චුතිසිත වෙලාවේ ආන් ඒකට අනුව ඊළඟ භවයේ සකස් වෙනවා පින්වත්. දන් දෙන්නේ නැති, පන්සල් යන්නේ නැති, පිංකම් කරන්නේ නැති මිනිස්සෙක් මරණ වෙලාවේ චුතිසිතට පහළ වුණොත් මට ඉඳලා පන්සලට ගිහින් දානයක් දෙන්න පුළුවන් වුණා නේද? මම මේ ආවල් මිනිසුත් එක්ක ගිහිල්ලා බුද්ධ පූජාව තියලා ආව නේද කියලා හිතුනොත් මොකද වෙන්නේ? ඒකට අනුව එයාගේ භවයේ සකස් වෙනවා. අනේක තමයි මේ පුතත්ජන පුද්ගලයාගේ තියෙන ස්වභාවය. පින්වත්නි, ඇයි අපේ හිතට කෙලෙස් ධර්මයන් උපදින්නේ? මොනව නිසාද අපේ හිතට කෙලෙස් ධර්මයන් උපදින්නේ? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයේ පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්න කලින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පෙන්වලා දුන්න උතුම් සත්පුරුෂ ගුණයක් මොකක්ද? උන්වහන්සේට බුදු වෙන්න පිටතුන් හිත් නැති බෝධින් වහන්සේට කළගුණ සැලකුවා. එනම් මේ ලෝකයට උන්වහන්සේ ඉස්සල්ලාම පෙන්වලා දීපු දේ තමයි කළගුණ සැලකීම කියන්නේ. උන්වහන්සේක බොරුවට කරේ නැහැ. උන්වහන්සේක කපටිකමට කරේ නැහැ. අපිට එහෙම කරන්න කිව්වනම් මේ කාලේ එහෙම කරන්න කිව්වනම් මොනව වෙයිදනේ? මිනිස්සු වෙනවද කියලා බලලා ඉඳගෙන ඉඳී ගියාට පස්සේ ආයෙ නැගිටලා ආයෙ හොරෙන් බලලා එනවද කියලා ආයෙ ඉඳගන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට මේ කළගුණ සැලකීම ඉස්සල්ලාම පෙන්වලා දීලා උන්වහන්සේ දේශනා කරේ මේ ලෝකයේ කළගුණ සලකන මිනිස්සු හරි දුර්ලභයි කියලා. මේ කළගුණ සලකන මිනිස්සු දුර්ලභ වෙන්න හේතුව මොකක්ද? මිනිස්සු ලෞකික ලෝකයේ තුල මේ භෞතික සැප සම්පත් පිණිස ලෞකික අරමුණු පිණිස රඟපාන්න පුරුදු වෙනවා. එහෙනම් මිනිස්සු තුල වර්තමානයේ කළගුණ සැලකීම තියෙන්නේ බොරුවට, කපටිකමට, වංචාවට, තම තමන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න. බලන්න මේ ලෞකික ලෝකයේට තෘෂ්ණාවෙන් බැඳිච්ච නිසාම තමයි පින්වත්නි අපේ මේ කෙලෙස් ධර්මයන් ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකය සම්පූර්ණ නැහැ. මේ ලෝකය තෘෂ්ණාවෙන් බැඳිච්ච ලෝකයක්. තණ්හාවෙන් බැඳිච්ච ලෝකයක්. ඒ නිසා තමයි කියන්නේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භය. තණ්හාව නිසා ශෝකය හට ගන්නවා. තණ්හාව නිසා භය හට ගන්නවා.
ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඊළඟ කාරණාව ප්‍රිය දේවල් නිසා දුක් වෙනවද නැද්ද? දුක් වෙනවා. ප්‍රිය දේවල් නැති වුණාම වැළපෙනවද නැද්ද? වැළපෙනවා. එහෙනම් මේ ලෝකයේ තුල ගැටීම් දෙකක් මුල් කරගෙනයි පින්වත්නි අපි මේ කෙලෙස් ධර්මයන් උපදව ගන්න. කැමැති දේ නොලැබීම සහ අකමැති දේ ලැබීම කියන කාරණා දෙක උඩ ඉඳගෙනයි අපි මේ ලෝකයේත් එක්ක ගැටෙන්නේ. අපි කැමැති හැම වෙලාවකම ආස්වාදය කියන එක විඳින්න. ආස්වාදය කියන එක ලබන්න. ඒක මොනතරම් දුෂ්කර වුණත් භයානක වුණත් එතන ආස්වාදයේ විඳින්න යනවද නැද්ද? යනවා. බලන්නකො පොයකට පන්සලට ඇවිල්ලා සිල් සමාදන් වෙන්නේ මොනතරම් සුළු පිරිසක්ද? පින්කම් කරන්නේ මොනතරම් සුළු පිරිසක්ද? හැබැයි ආස්වාදයක් ලබන තැනකට යන්න කතා කරොත් ඕනතරම් ඉන්නවා. පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙමු කිව්වොත් ඒකට හරි අඩුයි. සීමිත ප්‍රමාණයක්. ඒ තමයි ඔබේ කල්යාණ මිත්‍රයෝ. ඔබේ තියෙන කෙලෙස් ධර්මයක් ප්‍රහීණය පිණිස, කුසල ධර්මයක් වර්ධනය පිණිස පින්දාම් සිද්ධ කරගන්න උදව් උපකාර කරනවා නම්, යහපත් දේ කියලා දෙනවා නම්, යහපත් දේට එකතු කරගන්නවා නම් එයා තමයි කල්යාණ මිත්‍රයා. බුදුහාමුදුරෝ දේශනා කරේම මේ ලෝකේ පවතින්නේ කල්යාණ මිත්‍රයෝ නිසාමයි. මේ ලෝකේට, මේ රටට, ඕනම රටකට, ඕනම පුද්ගලයෙකුට යම් කිසි විපතක් වුණා නම්, කරදරයක් වුණා නම් උනේ වැඩිපුරම අසත්පුරුෂයෝ නිසා. ඒ වැරද්ද කරනකම් ඕනතරම් උදව් කරයි. හැබැයි ඒකේ ඵල විපාක ඔබට තනියෙන් විඳින්න අන්තිමට සිද්ධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න, මේ ලෝකේ මිනිස්සයා විතරක් නෙවෙයි සියලු සත්වයාම තනි වෙලා අසරණ වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ ලෝකේ සත්වයා අසරණ වෙනවා කියලා. අපි අම්මා තාත්තා ඉන්නවා කියලා සතුටු වෙනවා. දෙමව්පියෝ දරුවෝ ඉන්නවා කියලා සතුටු වෙනවා. නෑදෑයෝ ඉන්නවා කියලා සතුටු වෙනවා. මට හයියට මේ මිනිස්සු ඉන්නවා, මගේ දරුවෝ ඉන්නවා කියලා සතුටු වුණාට ඔබ මේ ලෝකයේ තුල තනි වෙච්ච මිනිස්සෙක්, අසරණ වෙච්ච කෙනෙක්. මේක බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකටද? ඔබට අසනීපයක් හැදුනොත් ඒ අසනීපයේ තියෙන වේදනාව ඔබේ දරුවෝ ඉන්නවා කියලා දරුවන්ට බෙදලා දීලා නැති කරගන්න පුළුවන්ද? කරන්න බෑ. රට්ටපාල සූත්‍රය තුල පෙන්වලා දුන්නේ ඒක. රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාට මොකක්ද කියන්නේ? රජතුමනි ඔබට අසනීප තියෙනවා. එහෙමයි ස්වාමීනි, කොන් දෙකක් කුමක් තියෙනවා, පුදුමාකාර වේදනාවක් තියෙන්නේ. ඉඳගත්ොත් නැගිටින්න අමාරුයි. නිදිය ගන්නකොට වේදනයි. රජතුමනි ඔබට දැසිදස් කම්කරුව පවුලේ අය ඕනතරම් ඉන්නව නේද? එහෙමයි ස්වාමීනි. ඔය කොන් දෙකක්ම වේදනාව බැරි දේ අයිට ටික ටික බෙදලා දීලා නැති කරගන්න. අනේ ස්වාමීනි කවුරු හිටියත් මේ වේදනාව මම තනියෙන් විඳින්න ඕන. ඒ නිසා තමයි රජතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ සත්වයා තනි වෙනවා කියලා. එහෙනම් අපිට කවුරු හිටියත් අපිට ඊළඟ ආත්මයේ ගෙවන්න තියෙන සියල්ලම තනියෙන් ගෙවන්න වෙයි. පවක් කරා නම් ඒක විපාකයේ තනියෙන් ගෙවන්න වෙනවා. පින් කරා නම් විපාකයේ තනියෙන් ගෙවන්න වෙනවා. සංසාරේ අපි හදාගන්න කෙලෙස් ධර්මයන් නිසාම මේ සංසාරේ පුරාවටම අපි ඒ ගනුදෙනු පියවමින් යන ගමනක් මේ. එහෙම ඉපදෙමින් මැරෙමින් යන ගමනේ තවත් එක අම්බලමක විතරයි මේ නතර වෙලා ඉන්නේ. ඒ අම්බලම තුල ජීවත් වෙන්න ඕන කරන ප්‍රතිපාදන ටිකක් තියෙනවා. මේ ලෝකයේ සංකල්ප ලෝකයක්, මවාගත්ත ලෝකයක් තුල ජීවත් වෙනවා. ඇයි මේ කිසි දෙයක් පවතින දේවල් නෙකේ. මේ ලෝකයේ ලැබීම් කියන්නේම తాවකාලික දේවල්. අහිමි වීම කියන්නේම සදාකාලික දේවල්. වෙනස් වීම සදාකාලිකයි. අපිට ලැබෙන්න තියෙන හැම දෙයක්ම తాවකාලිකව ලැබෙන දේවල්. නෝනට මහත්ය తాවකාලිකව මේ ආත්මයට ලැබෙනවා, මහත්යට නෝන తాවකාලිකව ලැබෙනවා, දරුව తాවකාලික ලැබෙනවා.
සංසාරයේ ගනුදෙනු පියව ගන්න තමයි මේ හැම කෙනෙක්ම අපිත් එක්ක ඉන්නේ. ඔබ ළඟ ඉන්න මහත්තයා, නෝන, දරුවෝ, යාළුවෝ, පවුලේ මේ හැමෝම සංසාරයෙන් පැවතගෙන එන්නේ කෙලෙස් ධර්මයන් නිසා. ඔබත් එක්ක තියෙන ගනුදෙනු සසරේ ඉවර කරපු නැති නිසා තාමත් මේ හම්බෙන හැම කෙනෙක්ම ලැබෙන්නේ නිසා. ඔබට නිന്ദා අපහාස කරන අය ලැබෙනවා. ඔබට ප්‍රශංසා කරන අය ලැබෙනවා. ඔබට ආදරය කරන අය ලැබෙනවා. මේ හැම දෙයක්ම ඔබට ලැබිලා තියෙන්නේ ඔබ සංසාරේ ගනුදෙනු කරගෙන ආපු විදියට. එහෙනම් මේ ධර්මතාවයේ තේරුම් ගන්න. මේ ගනුදෙනු හැම දෙයක්ම කෙලෙස් ධර්මයන් නිසා හටගත්තු ඒවා. එහෙනම් කෙලෙස් ධර්මයන් හටගත්තේ ලෞකික දේවල් වලට ආස කරන නිසා, ලෞකික අරමුණු පස්සේ යන නිසා, ලෝභය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ධර්මයන් නිසා. දැන් බලන්නකො ගත්තාම දෙමව්පියන්ට සලකන්නේ ඉඩකඩම් ටික ලියලා දෙන්නකම් විතරයි. ඒ ගලකුණ සැලකීම තියෙන්නේ බොරුවට නෙමෙයි. කපටිකමට නෙමෙයි. මොනවටද? ඉඩකඩම් වලට තියෙන තෘෂ්ණාව. තමන්ව මේ ලෝකෙට ජනිත කරපු අම්මව තාත්තව රවට්ටලා ඉඩකඩම් ටික ලියාගෙන දෙමව්පියෝ ගෙදරින් එළියට ඇදලා දාන දරුවෝ ඉන්න සමාජයක්. ඒ තරම් ලෞකික දේවල්, කෙලෙස් ධර්මයන් කියන දේවල් පස්සේ මිනිස්සු යනවා වැඩි. මිනිස්සු අල්ලගෙන තියනවා වැඩි. ඉඩකඩම් ටික ලියලා දීපු ගමන් අම්මව වැඩිහිටි නිවාසයේ එක්කෝගේ පිළිකන්නේ බලු කූඩුවක, වැසිකිලි වලක, නැත්තම් ගේ පිටිපස්සේම කාමරවල දාලා තියෙනවා. තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙච්ච නිසා. එනම් මේ ලෞකික ලෝකයේ තුල මේ සැප සම්පත් අරමුණු මුදුන්පත් කරගන්න නෝන මාත්‍යයට බොරු කියනවා, මාත්‍යා නෝනට බොරු කියනවා, දෙමව්පියෝ දරුවන්ට බොරු කියනවා, දරුවෝ දෙමව්පියන්ට බොරු කියනවා, යාළුවන්ට බොරු කියනවා. මේ හැම දෙයක්ම කරන්නේ මොනව නිසාද? ලෞකික ලෝකයේ අරමුණු මුදුන්පත් කරගන්න. ඒ අරමුණ මුදුන්පත් වෙනකන් චාඩුබස් කියනවා. ඒ අරමුණ මුදුන්පත් වෙනකන් වදනේ සංවරයි. ඒ අරමුණ මුදුන්පත් වෙනකන් කය සංවරයි. ඒ අරමුණ මුදුන්පත් වෙනකන් හිත සංවරයි. ඒ අරමුණ මුදුන්පත් වෙනකන් විතරයි. එහෙනම් මතක තියාගන්න, ලෞකික ලෝකයේ සැප සම්පත් නිසාම, අරමුණු ලං කරගන්න ඕන නිසාම, තම තමන්ගේ තියෙන කෙලෙස් ධර්මයන් හැඟීම් නිසාම මිනිස්සු රඟපානවා. තිරේ ඉස්සරහා එක චරිතයක්, තිරේ පිටිපස්සේ තව චරිතයක් රඟපානවා මිනිස්සු. ඒ නිසා මේ ලෝකයේ තුල සැබෑ චරිත තියෙන මිනිස්සු අපිට දකින්න බෑ. අපි දකින්නේ මිශ්‍ර වෙච්ච චරිත. මෙතන අපි හැමෝම ගත්තාම තියෙන්නේ තිරේ ඉස්සරහා චරිත. ඔය හැම කෙනෙක්ගේම තිරේ පිටිපස්සේ මේ ලෝකෙට පෙන්නපු නැති පෞද්ගලික චරිත තියෙනවා. දේශ චරිත, රාග චරිත, මෝහ චරිත, ලෝභ සහගත අධික සිතුවිලි තියෙන චරිත. ඔය රඟපාන තිරේ ඉස්සරහා නෙවෙයි, තිරේ පිටිපස්සේ හැම කෙනෙක් ගාවම තියෙන. මොනව නිසාද? ලෞකික දේවල් නිසා. එහෙනම් මේ ලෞකික දේවල් නිසා ඒ ඇති කරගන්න කෙලෙස් ධර්මයන් පිළිගඳයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ පිළිගඳ කෙලෙස් ධර්මයන් සංසාරේ අපි අරගෙන ඇවිල්ලා. එහෙනම් මේ ආත්මෙවත් හිත හදා ගන්න ඕන. හිත හදාගත්ත තැන නිවන, හිත හදාගත්ත නැති තැන සංසාරයේ තියෙන. එහෙනම් අපි තාමත් හිත හදාගත්ත නැති මිනිස්සු. බලන්න බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම පෙන්නලා දෙන්නේ මොකද්ද? මේ පංචශීලය පිළිබඳ. ප්‍රාණඝාතය කරනවා නම්, සත්තුන්ට වද හිංසා කරනවා නම්, සමහර මිනිස්සු ඉන්නවා බල්ලෙක් පූසෙක් පේන්න බෑ ගලක් හරි අරගෙන ගහනවා. මේ ප්‍රාණඝාතය, පාණාතිපාතා ශික්ෂාපදේ රකින්නවා කියන්නේ මොකද්ද? සතෙක්ට අභය දාණය දෙනවා කියලා කියන්නේ මොකද්ද? ඕනතරම් මිනිස්සු දැකලා තියෙනවා කුරුල්ලෝ අරගෙන නිදහස් කරනවා, ගවයෝ අරගෙන නිදහස් කරනවා, නොයෙක් සත්තු අරගෙන නිදහස් කරනවා, මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් කරනවා, අපලවලට කියලා නිදහස් කරනවා. මේකට කියනවා අපි මොකක් කියලාද? අභය දාණය දෙනවා. මොකද්ද අභය දාණය කියලා කියන්නේ? අභය කියන්නේ
බය කියන එකේ විරුද්ධ වචනේ අබේ බය නැතිකම. ඔය සතා අරගෙන අපි මේකට මුදා හැරියා කියලා ඔය සතාගේ තියෙන බය නැති වෙයිද? පාණාතිපාතා ශික්ෂාපදයේ නිවැරදිව රකින්නවා කියලා කියන්නේ අපි ඉන්න තැනක අපි අන තැනක බය නැතුව සතෙක්ට ඉන්න පුළුවන් වෙන්නේ. අපි ළඟ වාඩි වෙලා ඉන්න අනිත් පුද්ගලයාට බය නැතුව අපි ළඟ වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන මේ හැමෝම එක ළඟ වාඩි වෙලා මේ විදියට පිළිවෙලට බණ අහනවා බයක් සැකක් නැහැ අනිත් කෙනාගෙන. ඇයි ඒ? මේ හැමෝම සිල් සමාදන් වෙලා ඉන්නේ. ආය කාටවත් කවුරුත් හිංසා කරන්නේ නැහැ කියලා හොඳටම දන්න නිසා. බල්ලෙක්ට වුණත් පූසෙක්ට වුණත් ඕනම සතෙක්ට අපි ඉන්න තැනකින් පින්වත්නි බය නැතුව යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මේ ශික්ෂාපදයේ තියෙන වැදගත්කම. ඒක තමයි මේ ශික්ෂාපදයේ රකින්නවා කියන්නේ. එහෙම ශික්ෂාපදයේ රකින්න බැරි නම් ඒ කෙනාගේ කෙලෙස් ධර්මයන් හරියට පිළිගඳයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පින්වත්නි මේ ලෝකයේ තුල මේ සමාජයක යහපැවැත්ම පවතින්නේ ගුණධර්ම පවතින්නේ මෙන්න මේ පංචශීලය නිසාමයි. මේ පංචශීලයේ ආරක්ෂා නොකරන නිසා මේ සමාජය තුල මිනිසුන්ගේ ගුණධර්ම පිරීලා. මේ සමාජය තුල නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙම මෙන්න මේ පංචශීලය ආරක්ෂා කරන්නේ නැති නිසා. පංචශීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ලෝකෙ තිබ්බ දෙයක්. උන්වහන්සේ ඒක නැවත දේශනා කරා. ඒක පැවිද්දෙක්ට කොහොමද බලපාන්නේ? ඒක ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට කොහොමද බලපාන්නේ කියලා. සමස්තයක් වශයෙන් ගත්තාම පින්වත්නි මේක ලෝකයේ තුල මිනිස්සු තුල ගුණධර්ම රැකෙන්න මිනිස්සු යොදාගත් ශික්ෂාපද පහක්. බලන්නකෝ මේ ලෝකයේ ඉස්සෙල්ලාම සිද්ධ වුණේ හොරකම. ඒ ශිෂ්ටාචාරවල වලදී මිනිස්සු හොරකම් කරන්න ගත්තා. මිනිස්සු වැටවල් ගහලා තමන්ගේ දේවල් වෙන් කරගත්තා. ඒ වෙන් කරගත්තට පස්සේ තමන්ගේ දේ ඉක්මනට ඉවර වෙයි කියලා මොකද කරේ? අනිත් කෙනාගෙන් හොරකම් කරන්න පටන් ගත්තා. එතකොට ලෝකයේ තුල තිබ්බේ පුද්ගල ඒකකයක් විතරයි. මේ පුද්ගල ඒකකයේ තුල වැටවල් ගහගත්ත එක අදටත් අපි තාප්ප ගහගෙන වැටවල් ගහගෙන ඉන්නවා. ඒ වැටේ අඩියට දෙකට කොටා ගන්නවා, මරා ගන්නවා, රණ්ඩු වෙනවා. සහෝදර සහෝදරකම් ජීවිත කාලෙටම නැති කර ගන්නවා. මොකටද මේ? අර වෙන් කරගත්ත නිසා මගේ කිය. ඒ වෙන් කර ගැනීමෙන් ඉස්සෙල්ලාම මේ ලෝකයේ තුල මොකද වුනේ? හොරකම පටන් ගත්තා. නැති මිනිස්සු නෙවෙයි. තියෙන මිනිස්සු තියෙන දේ නැති වෙන නිසා අනුන්ගේ දේවල් හොරකම් කරනවා. ඒ කාලේ දාලා ගියපු වැඩ කරපු තැන්වල තිබ්බ උදළු පව අරගෙන ගියා. හොරකම් කරා. මේ හොරකම් කරගෙන යන අතරතුර ඒවා හම්බෙනකොට ගහමරා ගන්නකොට පළවෙනි ප්‍රාණඝාතය සිද්ධ වුණා. මේ අදින්නාදාන ශික්ෂාපදයේ මූලික වෙලා තමයි පින්වත්නි පාණාතිපාතා ශික්ෂාපදයේ පැනුනේ. පුද්ගලයන්ට තිබ්බ සැප සම්පත් ආරක්ෂා කරගන්න විතරක් නෙවෙයි. ඒ සමාජයට ඕනි වුණා පුද්ගල ආරක්ෂාවක්. හොරකම් කරන එක නතර කරන්න අදින්නාදාන ශික්ෂාපදයේ යොදාගත්තා. සමාජය තුල කිසිම දෙයක් හොරකම් කරන්න බෑ කියලා. හොරකම් කිරීම තුල ප්‍රාණඝාතය සිද්ධ වෙච්ච නිසා පුද්ගල ආරක්ෂාවේ සමාජයට අවශ්‍ය වුණා. ඒ නිසා ඒ සමාජය තුල පාණාතිපාතා ශික්ෂාපදයේ පනවගත්තා. එනම් අද වර්තමානයේ වෙනකොට මිනිස්සු හොරකම් කරනවා. හොරකම් කරන නිසා ප්‍රාණඝාත සිද්ධ වෙනවා. මෙන්න මේ ශික්ෂාපද දෙක කැඩෙන තැන රටක් රාජ්‍යයක් ආර්ථිකයේ වශයෙන් පිරිනවනවා, ගුණධර්ම වශයෙන් පිරිනවනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අද මේ රටේ මොනතරම්නම් ටයිකෝඩ් දාගත්ත මිනිස්සු හොරා කරනවද නේ? වැදගත් විදියට හොරා කන්නේ නේ. අපි මිනිස්සු දිහා බලලා චරිත සාධක දෙන්න පුරුදු වුණාට අපිට මේ මිනිස්සුන්ගේ සැබෑ ස්වරූප අඳුර ගන්න බැරි වෙලා තියෙනවා.
අපි මං වැඩ කරන ඉස්කෝලේට ආවා රත්තරන් නෙවෙයි. ඒවර රත්තරන් පාටට මොන වගේන්ද හදාගත්ත මාළවලු වගේක් අරගෙන ඇවිල්ලා ඉස්කෝලේ ගුරුවරියන්න විකුණා. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් ඒ මිනිස්සයා මට කියනවා ආම්දුරනේ මම මේවා අරගෙන ඉස්කෝල වලට ගිහිල්ලා දෙන්න හේතුව තමයි මේ ටීචර්ස්ලා රත්තරන් ඒව දාගෙන ආවම මාළ කඩන හොරු එනවලු ඉස්කෝලේට එන්නේ ටයි කෝට් එක ඇඳලා මේ ඉන්ෂුරන්ස් දාන අය විදියට. ඇවිල්ලා ඔෆිස් එකේ කතා කර කර ඉන්න ගමන් මාළේ කඩාගෙන දුවනවා. බලන්න හොරකම මොනතරම් දූෂිතද? මොනතරම් කෙලෙස් ධර්මයක්? මොනතරම් පිළිගඳක්? මේ රටට සමාජයට මේ හොරකම් කරන මිනිස්සු පිළිලයක්. හොරකම් කරන මිනිස්සු හරි පිළිගඳයි. ආමගන්ධයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කෙලෙස් ධර්මය. ඒ හොරකම් කරන තැන ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. එහෙනම් මේ ශික්ෂා පද දෙක මේ රට තුල රැකුණා නම් මේ රට තුල මිනිස්සු තුල මොනතරම් ගුණධර්ම රැකෙයි? ප්‍රාණඝාත වෙන්නේ නැහැ. එහෙනම් කොහෙවත් වැඩි තියාගන්නේ නැහැ. මරාගන්නේ නැහැ. කොටාගන්නේ නැහැ. මේ දේවල් නතර වෙනවා. තම තමන්ට ලැබිච්ච පරිදි ලැබෙන විදියට ජීවත් වෙන්න අල්පේච්ඡතාවෙන් ජීවත් වෙන්න මිනිස්සු පුරුදු වුණේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ නිසාමයි මේ ලෝකයේ මිනිසුන්ට කොච්චර හම්බුණත් තෘප්තියක් නැහැ කිව්වා. ඇතිවීමක් නැහැ. කොච්චර හම්බුණත් තව හොය. බලන්නකො ගෙවල් වල කොයි මොනතරම් ඇඳුම් තිබ්බත් ඇතිවීමක් තියනවද ඇඳුම් වල? ඔය ඇඳුම අඳින්නේ විලිවහ ගන්න. ඒකට ඔය ඇඳුම් තෝරන්න ගියාම මොනතරම් දේවල් තෝරනවද? මොනතරම් හොයනවද? ඇතිවීමක් නැහැ. වෙසක් පොයේට පොසොන් එකට එහෙම ඔය දන්සල් තියෙනවනේ නේ. එක දන අයිස්ක්‍රීම් දන්සල් පහක් තිබ්බොත් එහෙම දෙකකින් කාලා ඇති වේද අයිස්ක්‍රීම්? පහෙන්ම ගිහිල්ලා කන්නෝ. ඇතිවීමක් විසික් ගන්න හරි ගන්න ඕන. අරන් තියා ගන්න හරි ගන්න ඕන. ඒ තරමට මිනිස්සුන්ගේ ජීවිත ලෞකික දේවල් වලට ඇලිලා තියෙනවා. මේ ධනය හොයන්න යන නිසාම තමයි මිනිස්සු හොරගම් කරන්නේ. බුදුහාමුදුරුවෝ හරි ලස්සන ප්‍රතිපදාවක් දේශනා කරා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව තුල ගමන් කරන කෙනාට මේ කෙලෙස් ධර්මයන් වලට අහු වෙනවා හරි අඩුයි. ඒකේ වැඩිවීමකුත් නැහැ. ඒකේ මදිවීමකුත් නැහැ. සල්ලි වැඩිපුරම හොයන්න ගියාම තමයි වැරදි කරන්නේ. සල්ලි නැත්තටම නැති වුණාම තමයි වැරදි කරන්නේ. එහෙනම් සාමාන්‍ය විදියට මේ මුදල ධනය පරිහරණය කරනවා නම් ඒ කෙනා ජීවිතේ සමබරව ගෙනියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ධනය කියන එක තමන්ගේ කරගන්නේ කොහොමද කියන එක උන්වහන්සේ දේශනා කරේ ධනය ඔබේ ස්වාමියා කරගන්න එපා කිව්වා. ඔබ ධනයේ ස්වාමියා වෙන්න කිව්වා. අපේ මිනිස්සු මොකද කරන්නේ? ධනයේ ජීවිතයේ ස්වාමියා කරගෙන ඒක හොයන්න ජීවිතේ කාර්ය බහුල කරගෙන ඒක පිටිපස්සේ හඹාගෙන ගිහිල්ලා මේ ලෝකයේ හොරකම කියන තැනට වැටිලා කපටිකම් කරලා බල්ලෝ මරලා හරි කමන්නේ වර්තමානයේ සල්ලි හොයන්න මිනිස්සු උත්සාහ කරනවා. ඔය තරුණියෝ නොයේකුත් අකටයුතුකම් කරන්නේ අධාර්මිෂ්ඨකම් කරන්නේ මද්ද්‍රව්‍ය වලට අහු වෙන්නේ විකුණන දේවල් වලින් අහු වෙන්නේ මොනවටද? බල්ලෝ මරලා හරි සල්ලි ඕනි කියලා හිතන මිනිස්සු. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ අනේ පිටිසිටුතුමාට සිටුතුමනි මේ ලෝකයේ ධනෙ උපයන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේ ලෝකයේ සල්ලි ඕන තරම් දේවල් කරලා අපිට උපයන්න පුළුවන්. හැබැයි සිටුතුමනි ධාර්මිකව ධනය හම්බ කරන මිනිස්සු දුර්ලභයි කිව්වා. ඒ ධාර්මිකව හම්බ කරන දේ තමන්ට පුළුවන් විදියට පෞල් ජීවිතයක් ගත කරනවා නම් හරි සැනසille ජීවිතේ ගත කරන්න පුළුවන්. ඔය කොච්චර සල්ලි තියෙන හොරකම් කරලා සල්ලි තියෙන මිනිස්සුන්ට ඒ සැනසීම නැහැ. ඒක සැනසීම නිදා ගන්නවත් නැහැ.
එක රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට කෝටි ගාණක් භාණ්ඩාගාරයේ ධනෙ රන් රිදී මුතුමැණික් තිබ්බා. මේක ආරක්ෂා කරගන්න ඕන නිසා මේ රජතුමාට නිින්ද යන්නේ නැහැ. කවුරු හරි මේක හොරගම් කරයි කවුරු හරි අරන් යයි පැය 24ම හැරිලා ඉන්නේ නිින්ද යන්නේ නැහැ. මේ රජතුමා දවසක් නිින්ද යන්නේ නැති නිසා නගරයට බැහැලා වීදිය දිගේ ඇවිදගෙන යනකොට අනේ එළිය ගහක් යට හිඟන්නෙක් ඉන්නවා හරි සැපට නිදියක. රජතුමාට හරි සතුටු හිතුණා. මට යන්නේ නැති නිින්ද මූට යනවනේ කියලා හිතුවා. ඒ නිසා රජතුමා සතුටට මොකද කරේ? දුන්න කහවණු මල්ලක් මේ හිඟන්න. කහවණු මල්ල ගත්ත වෙලාවේ ඉඳන් හිඟන්නට නිින්ද යන්නේ. ඇයි මේක ආරක්ෂා කරන්න ඕන නිසා. ආයෙ අරගෙන ගිහිල්ලා රජතුමාටම දුන්නා මේක තියාගන්න මේකින්ද මට නිින්ද යන්නේ. බලන්න මේ ධනෙ කියන ඒවා පස්සේ ඕනවට වඩා යන්න ගියාම ඒවා ඕනවට වඩා හම්බ කරගන්න ගියාම ඒ හම්බ කරගත්ත දේවල් රකින්න අපිට වෙනම වෙහෙසෙන්න වෙනවා. බලන්නකෝ දවසකට දෙකකට ඔබට චාරිකාවක් යන්න පුළුවන්ද කියලා ගෙවල් දොරවල් දාලා. ඒ චාරිකාව ගිහිල්ලා එදා දවසේ හැන්දෑව වෙනකොට හිතට බයයි. ගියේ මතක් වෙනවද නැද්ද? මතක් වෙනවනේ. හොරු කඩලාද දන්නේ? වත්තේ පොල් ටික කඩන් ගිහිල්ලාද දන්නේ? මේ නොයේකුත් දේවල් මතක් වෙනවා. ඒ ඇයි දවසකට දෙකකටවත් අපිට අපේ දේවල් අතහැරලවත් එළියට යන්න බෑ. ජීවිත කාලේ කොහොම අතාරින්ද? සැප සම්පත් භුක්ති විඳින්න එපා කිව්වේ නෑ. භුක්ති විඳින්න කවදා හරි දාලා යන්න වෙනවා කියලා. ඒ අතහැරීම අපේ හිතෙන් අපි හදාගෙන නෑ. ඔවා හම්බ කරන්න විඳපු දුකට වඩා වීරියක් වඩන්න වෙනවා. ඔවා අතහරින්න. එනං ඒ අත්හරින්න බැරි තැන තමයි අපි මේ ශික්ෂාපද කඩන්නේ. එනම් මේ අදින්නාදාන ශික්ෂාපදයේ හොරකම කියන එක යම් යම් දේවල් වලට ආස කරන නිසාමයි මිනිස්සු ඒ හොරකම පටන් ගන්න. භෞතික දේවල් විතරක් නෙවෙයි. මිනිස්සුත් එක්ක මිනිසුන්ගේ සිතුවිලිත් එක්ක පවා මිනිස්සු බොරු කරනවද නැද්ද? කරනවා. සිතුවිලි හොරකම් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ මේ ලෞකික ලෝකයේ තුල. එනම් මතක තියාගන්න මේ රට තුල මේ ශික්ෂාපද දෙක රැකුණොත් මිනිස්සු තුල රට තුල ගුණධර්ම රැකෙනවා. ඒ සමාජය තුල හොයාගත්ත ලිංග ભેදයක් ඒක තමයි ස්ත්‍රී පුරුෂ භාවය. මේ ස්ත්‍රී පුරුෂ භාවයත් එක්ක මොකද වුනේ? පුද්ගල ඒකකයේ පෞල් ඒකකයක් බවට පත් වුණා. එහෙනම් සමාජය තුල පුද්ගල ඒකකයේ සහ පෞල් ඒකකයේ තියෙනවා. මේ පෞල් ඒකකේ රැකගන්න උනා. මේ පෞල් ඒකකයේ තුල ස්ත්‍රිය කියන කෙනා අනිත් කෙනාගේ ස්ත්‍රිය අනිත් කෙනාගේ පුරුෂයා වසඟ කරගන්න උත්සාහ කරා. වරදට පොළඹව ගන්න උත්සාහ කරා. ඒ උත්සාහවත් කරන අවස්ථාව තුල සමාජය තුලින් දාගත්තා කාමේසු මිච්ඡාචාරා ශික්ෂාපදී. පරදාර සේවනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අබ්‍රහ්මචාරීවවත් ඉන්න බැරි නම් අඩුමතරමේ පරදාර සේවනයේවත් නොකර ඉන්න කියලා. මිනිසුන්ට දෙකෙන් එකක්වත් බෑ. ඔය තුන්වෙනි ශික්ෂාපදේ නිසා පවුල් කොච්චර විනාශ වෙලා තියෙනවද? ඒ පවුල් නිසා දරුවෝ කොච්චර දුක් විඳිනවද? දැන් මම මෙතෙන්ට බණට එන්න කලින් මේ ආවාසකයේ ඉඳගෙන සෝෂල් මීඩියා එකට යනකොට තියෙනවා බිබිලේ පැත්තේ 28 වෙනිදා වෙච්ච සිදුවීමක් දාලා අවුරුදු 40යි කාන්තාවට පරදාර සේවනයේ බහින්බස් වීම නිසා දිවිනු ආයුධයකින් ඇනලා ඒ කාන්තාවගම ගෙදර මරලා දාලා ගිහිල්ලා අනියම් පෙන්වතා. පෙන්වතත් බෙල්ල කපාගෙන. මොකක් නිසාද මේ? කාමයේ නිසා. ආශාවල් නිසා. රාගය නිසා. බලන්න කවුද දුක් විඳින්නේ කියලා. ඒ දෙන්නටම පෞල් ජීවිත ඇති. ඒ පෞල් ජීවිතවල දරුවෝ ඇති. ඒ අනියම් පෙන්වතාගේ නෝන ඇති. ඒ අනියම් බිරිඳගේ පෙන්වතා ඇති. බඳපු ස්වාමි පුරුෂයා ඇති. මිනිස්සු කොහොමද මුණ දෙන්නේ? එහෙනම් බලන්න මේ තුන්වෙනි ශික්ෂාපදේ නිසා මේ රට තුලට වෙලා තියෙන්නේ.
අපි දකිනවා මේ ශික්ෂාපදේ කඩන්නේ වැඩිපුරම මිනිසුන්ගේ ඇඟ තුල දුවනවා රාගය. ටීවී එකේවත් නෑනේ විරාගයේ පිණිස දෙයක් දැම්මට. ටීවී එකේ තියෙන්නේ රාගය අවුස්සනේවනේ වැඩිපුරම. ද්වේෂය අවුස්සනේවනේ වැඩිපුරම. මෛත්‍රිය පිණිස දේවල් තියෙනවා. විරාගයේ පිණිස දේවල් යනවා. අඩුමතරමේ පවුලේ ඔක්කොටම එකතු වෙලා බලන්න පුළුවන් දෙයක් යනවා. යන්නේ නැහැ. ළමයාගේ පවා කුඩා කාලයේ මනස විඥාණය අනවශ්‍ය දේවල් වලින් පිරෙන විදියට තමයි ඒව හැදෙන්නේ. channel කීපයක් විතරයි තියෙන්නේ බණ ටිකක් යන. අනිත් ඒ වගේ පොයකට විතරයි. අනිත් හැම වෙලාවකම ඒ ටීවී එකේ යන ටෙලිවිෂනේ යන හැම ඇඩ් එකක්ම මොනවද මූලික කරගෙන තියෙන්නේ? මිනිසුන්ගේ කෙලෙස් ධර්මය. මිනිස්සු ඇදිලා යන පැත්ත මොකද්ද කියලා බලලයි ඒව කරන්නේ. ඒ නිසා තමයි මේ ලෝකයේ තුල අධර්ම රාගය කියන එක ඇවිල්ලා තියෙන්නේ. මහාසාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒක. මේ මහාසාල සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ විනාශ වෙන කිට්ටු වෙනකොට සමාජය තුල ප්‍රධාන අකුසල ධර්ම තුනක් පහළ වෙනවා. ඒක එකක් තමයි මේ අධර්ම රාගය. අධර්ම රාගය කියලා කියන්නේ නිසි වයසට කරන රාගය නෙවෙයි. කාමේසු මිත්‍යාචාරා නෙවෙයි. මේ අධර්ම රාගය කියලා කියන්නේ මොකද්ද? අම්මලාගේ වයස කාන්තාවන්න තමන්ගේ දරුවන්ගේ වයස ළමයි එක්ක රාගික හැඟීම් රාගික දේවල් ආසාවල් ඇති වෙන කාලයක් වෙනවා. මේ කාලය තුල නැද්ද? ටීවී වල නැද්ද? වර්තමාන ලෝකයේ තුල එහෙම නැද්ද? තියෙනවා. සියලා වගේ වයසක අයට තමන්ගේ මිනිබිරිය වගේ වයස අඩු දරුවන් එක්ක කාමාශාවල් වැඩි වෙනවා. ඒක තමයි අධර්ම රාගය. ඒක අධර්මයි. ඒ රාගය පහළ වෙන්නේ මේ ලෝකයේ විනාශ වෙන කිට්ටුව වෙද්දී. විනාශ වීම එනකොට තමයි මේ ලෝකයේ පහළ වෙනවා කියන්නේ. එනම් වර්තමාන සමාජය තුල ටෙලිවිෂනේ ඔය යන නාට්‍ය තුලත් ඒවා තියෙනවා. ඒවා ළමයි බලනවා. බලලා ළමයින්ගේ විඥානය වැඩ කරන්නේ ඒ තැනට. එනම් මේ කාමය මේ ආශාව රාගය කියන්නේ දැවි දැවි යන ගින්න. තරුණ ළමයි ඉන්නවා. පන්සලේ බෝධින් වහන්සේ තියෙන්නේ නිවෙන්න එන තැනකට. හැබැයි එතෙන්වත් ඇවිලෙන ළමයි ඉන්නවා. චෛත්‍ය මළු වලට ගිහිල්ලා ඇවිලෙන ළමයි ඉන්නවා. නිවෙන්න කියලා ආවට ඒ රාග සුවය විඳින්න පවා පුණ්‍ය භූමියක්ද කියලාවත් හිතන්නේ නැති තරමටම ඒ රාගය කියනක මිනිස්සු තුල ඇවිස්සීලා තියෙනවා. අම්මලා එනවා ඉස්කෝලවලට ළමයින්ව ඉස්කෝලේට දාලා ගෙදර යන්නේ නැහැ. ආයේ ළමයා ඉස්කෝලේ අරන වෙලාවට එන්නේ. ඒ යන්නේ පරදාර සේවනේ. එහෙම වෙච්ච තැන් වෙච්ච සිදුවීම් අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. එහෙම ප්‍රශ්න දැකලා තියෙන නිසාම තමයි මේ කියන්නේ. මේ මොකක් නිසාද? තුන්වෙනි ශික්ෂාපදේ නිසා. දරුවන්ට වන්දි ගෙවන්න වෙනවා. දෙමව්පියෝ කරන මේ දේවල් නිසා. එහෙනම් ඒ පෞල් ඒකකේ රැකෙන්නේ තුන්වෙනි ශික්ෂාපදේ රකින්න තැන. තුන්වෙනි ශික්ෂාපදේ රකින්න තැන නෝනට මහත්ය විශ්වාසයි මහත්යට නෝන විශ්වාසයි. ඒ ශික්ෂාපදේ රැකෙන්නේ නැති තැන තමයි සැක කරන්නේ. සැකයක් ආපු ගමන් පෞල් ජීවිත විනාශයි. සැකයක් දශමක හරි නෝනගෙන් මහත්යට මහත්යගෙන් නෝනට වැදුනොත් මොකද වෙන්නේ? කෝල් එකක් ආවත් සැකෙන් බලන්න. මැසේජ් එකක් ආවත් සැකෙන් බලන්න. එනම් මේ තුන්වෙනි ශික්ෂාපදේ මේ ලෝකයේ තුල රැකුණොත් මොන තරම්නම් පෞල් ජීවිත ලස්සන වෙයි. එහෙම පන්සිල් රැකගෙන ධාර්මිකව ජීවත් වෙන පෞල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට දෙවිවරු වැඩ ඉන්න තැනක් වගේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මිනිස්සු
සත්පුරුෂයෝ වෙනවා නම් පංචශීලයේ දිවීමෙන් ආරක්ෂා කරනවා නම් මේ ලෝකයේ දිව්‍ය ලෝකයක් කරන්න පුළුවන්. අවාසනාවකට මිනිස්සු මරණයට පස්සේ තමයි දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ. ජීවත් වෙලා ඉන්නකොට බැරියයි අපිට. එහෙනම් මේ කාමේසු මිච්ඡාචාරා කියන ශික්ෂාපදේ කැඩෙන තැන පිළිගඳ ගහනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එහෙනම් මතක තියාගන්න මේ කෙලෙස් ධර්මයන් මොනතරම් බරපතල ඒවාද කියලා. ඊළඟට මේ සමාජය තුල බිහි වුණා භාෂාවක් කියන එක. මිනිස්සුන්ට ගනුදෙනු කරන්න, sannivedanaya කරන්න. ඔය sannivedanaya කරන්න හොයාගත්ත භාෂාව තුල මිනිස්සු මොකද කරන්නේ? බොරු කියන්න පටන් ගත්තා, කේලම් කියන්න පටන් ගත්තා, කොටවන්න පටන් ගත්තා. මේක නිසා මේ සමාජය තුල මුසාවාදා ශික්ෂාපදේ පනවන්නේ. ඔය ශික්ෂාපදේ කඩලා අද මේ සමාජය තුල මොනතරම් මිනිස්සු බොරු කියනවද? කේලම් කියනවද? කපටිකම් කරනවද? එහෙනම් ඔය හතරවෙනි ශික්ෂාපදේ රකින්නවා නම් මේ රටේ මොනතරම් මිනිස්සු ඇත්ත කියයි? මොනතරම් මිනිස්සු සත්‍ය කතා කරයි? එහෙනම් ඔය ශික්ෂාපද ටික අපි ආරක්ෂා කරන්න ඕන. සුරාමේරේ ශික්ෂාපදේ මිනිස්සු ආහාර කල්තබා ගන්නා ක්‍රම හොයනකොට තමයි ඔක හම්බුනේ. අද වෙනකොට මේ ලෝකෙටම විස බීජයක්. ඒ නිසා මතක තියාගන්න ඔබේ දරුවා පවා හරිම පරිස්සමෙන් නිරීක්ෂණය කරන්න ගෙදර දොරේ වැඩ කරනකොට පවා. දරුවගේ හැසිරීම දිහා හොයලා බලන්න. ඒතරම් විසයි මේ සමාජය. ඒතරම් විසම සමාජයක විසම මත්ද්‍රව්‍ය යන්නේ. පාවිච්චි කරනවද නැද්ද කියලා හොයන්න බැරි තරමට ළමයා අවසානයේ ඒක නැතුව බැරි තත්ත්වයටපත් වෙනකොට අම්මලා ආයේ හොයලා වැඩක් නැහැ. අර සීනි මෝදර අර අවුරුදු 20 ගණන් වල ළමයි දෙන්නෙක්ද මොකද මැරලා හිටියන්නේ? හෙරෝයින් එක්ක ගේ ඇතුලේ. ඒ අම්මලා ගේ ළඟට ඇවිල්ලා වැළපෙනවා අඬනවා. හැබැයි ওই ළමයි ජීවත් වෙලා ඉන්නකොට දෙමව්පියෝ හොයලා බැලුවා නම් ওই ළමයින්ගේ ජීවිත විනාශ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න වෙනදා ගෙදර එළියට බහලට බැහැලා ඉන්න ළමයා කාමරේටම වෙලා ඉන්නවනම් හොයලා බලන්න. ළමයාගේ හැසිරීම හොයලා බලන්න. ළමයා යුනිෆෝම් එක අන්දලා ගෙදරින් එළියට දැම්මාම හරි දැන් ඉස්කෝලේ යයි කියලා හිතන්න එපා. ළමයාට මගදී ඕනතරම් දේවල් හම්බෙන්න පුළුවන්. ඕනතරම් මිනිස්සු හම්බෙන්න පුළුවන්. නිසා හරි පරිස්සමෙන්. වෙනදට ගෙදර මල් ටික කඩලා බුදුන් වදින්න නැති ළමයා මල් ටික කඩලා බුදුන් වදිනවා නම් අනේ අපේ එකා දැන් හොඳයි කියලා හිතන්න එපා. ඒ කරන්නේත් ඇයිද කියලා හොයලා බලන්න. මිනිස්සුන්ට බුදුම විදියකට රවට්ටන්න පුළුවන්. මතක තියාගන්න. එහෙනම් මෙන්න මේ පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කරනවා නම් මේ පිළිගඳ ගහන්න නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මස් මාංශවල තියෙන පිළිගඳ නෙවෙයි පින්වත්නි. අපේ ජීවිත තුල තියෙන කෙලෙස් ධර්මයන් තමයි අපේ ජීවිත ගඳ ගස්සන්නේ. අපේ ජීවිත සංසාර ගමනේ ඇදලා දාන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ පංචශීලයේ ඇතුළු අපේ ජීවිතවල අපි අධාර්මිෂ්ඨකම් කරනවා නම්, දේශ කරනවා නම්, රාගය ඇති වෙනවා නම්, ලෝභය ඇති වෙනවා නම්, ඒ ඇති වෙන ඉපදෙන හැම කෙලෙස් ධර්මයක්ම පිළිගඳ ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මතක තියාගන්න අපේ ජීවිත තුල ලෞකික දේවල් නිසාම තමයි මේ කෙලෙස් ධර්මයන් ඉපදිලා තියෙන්නේ. මොනවා නිසාද? අපි වැඩිපුරම පංච ඉන්ද්‍රියන් පිනවලා සතුටු වෙන්න බලන මිනිස්සු. අපි වැඩිපුරම ඇහෙන් රූප අරගෙන සතුටු වෙනවා, කනෙන් ශබ්ද අරගෙන සතුටු වෙනවා, නාසයෙන් ගඳ සුවඳ අරගෙන සතුටු වෙනවා, දිවෙන් රස බලලා සතුටු වෙනවා, ශරීරයෙන් ස්පර්ශය අරන් සතුටු වෙනවා. එහෙනම් මේ කෙලෙස් ධර්මයන් කොහෙන්ද අපිට ආවේ? පවස්සර මිදම් බික්කවේ තංචකෝ ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨ. මේ සිත පොඩි කාලේ අපේ ප්‍රභාස්වරයි. පොඩි කාලේ අපිට කෙලෙස් තිබ්බේ නැහැ. පොඩි කාලේ ළමෙක් hina වෙන්නේ අවංකවම. එහෙම පොඩි කාලේ අපි හැමෝම hina වුණා. හැබැයි අද අපිට ඇයි මිනිස්සෙක් දිහා බලලා අවංකව hina වෙන්න බැරි? අද ඇයි අපි එහෙම hina වෙනකොට මේ මිනිස්සු දිහා හිත් වලින් වචන වලින් දේශයෙන් hina වෙන්නේ? ඇයි අපිට ඒක අවංකව hina වෙන්න බැරි වුනේ? එහෙනම් ඔබ මතක තියාගන්න, ඔබ කුඩා කාලේ අවංකව hina වෙච්ච මිනිස්සෙක්
ඔබ පොඩි කාලේ මිනිස්සුත් එක්ක වෛර කරපු නැති කෙනෙක්. ඔබ පොඩි කාලේ ලෝභකම් කරපු නැති කෙනෙක්. එහෙනම් ඒ නැති වෙච්ච කෙලෙස් ධර්මයන් ලොකු වෙනකොට හිත වලට ආවේ කොහොමද කියලා කල්පනා කරන්න. අපේ ගත ලෙඩ වෙනවා. ගත ලෙඩ වෙන එක කාටවත් නවත්තන්න බෑ. හැබැයි ගත ලෙඩ වුණාට පස්සේ අපි මොනතරම්නම් ගිහිල්ලා හොද කරගන්න උත්සාහ කරනවද? අපි කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. අපේ හිතේ තියෙන ලෙඩ හොද කරගන්න. හිතේ තියෙන ලෙඩවලට මේ ලෝකේ එකම බෙහෙත් කරපු වෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ හිතවලට බෙහෙත් කරේ කොහොමද? තමන් දිහා හැරිලා බලන්න තමයි මේ ධර්මයේ දේශනා කරේ. එහෙනම් අපි හැම වෙලාවකම අනුන්ගේ හිත හදන්න යනවා. අපි හැම වෙලාවකම අනුන්ගේ දේවල් හොයන්න යනවා. අනුන්ගේ හිත හදන්න යන්නේ තමන්ගේ හිතවත් හදාගන්න බැරුවයි. අනුන්ගේ වැරදි හොයන්නේ අනුන්ගේ කෙලෙස් ධර්මයන් හොයන්නේ තමන් ළඟේ කෙලෙස් ධර්මයන් තියාගෙනම. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තමන් දිහා හැරිලා බලන්න. තමන්ට තමන් අඳුනගන්න. තමන් දිහා බලලා තමා කරගන්න හොඳම පරීක්ෂණය තමයි මේ බුදුදහම තුලින් කරගන්නේ. තමන් දිහා තමන්ගේ කෙලෙස් දිහා හොයලා බලන්න. එහෙනම් මේවා අනිත් අයගේ දිහා බලලා වැඩක් නැහැ. මේවා අනිත් අයගෙන් ලබලා වැඩක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. අත්ත දීපා භික්කවේ විහෙර. තමන්ට දූපතක් කරගෙන වාසය කරන්න. අත්ත සරණා අනඤ්‍ය සරණා. තමාට තමාගේ පිහිට ඇර වෙන කිසිම සරණක් නැහැ. සංසාරයේ මේ ලෝකය කියන්නේ අනාරක්ෂිතයි කිව්වා. මේ අනාරක්ෂිත උවදුරු සහිත මේ ලෝකයේ තුල තමාගේ වශයෙන් ඒවත් තියාගන්න කිසිම කෙනෙක් නැහැ කිව්වා. ජීවත් වෙනකම් අපි කරේ මොකද්ද? අනිත් කෙනා අපේ වශයෙන් තියාගන්න දඟලුවා. නෝන මහත්තයා නෝන දෙමව්පියෝ දරුවෝ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කිසිම කෙනෙක් අපිට ඕන විදියට අපේ වශයෙන් තියාගන්න බෑ. අඩුමතරමේ අපිට අපේ හිතවත් තියාගන්න බෑ. එහෙම නැතුව අපි ජීවිත කාලෙම අපේ සිතුවිලි අයාපත් කරගෙන ඒ වගේ ගැටි දුක් වෙවි ජීවත් වෙන්නෙම අපි අනිත් අයගේ වචන වලට හුරු වෙලා ජීවත් වෙන්න පුරුදු වෙලා අනිත් අයගේ සිතුවිලි වලට අනුව ජීවත් වෙන්න පුරුදු වෙලා මනුස්ස ජීවිතේ ලැබුණේ ධාර්මිකව ජීවත් වෙන්න. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ උන්වහන්සේගෙන් පස්සේ මේ ධර්මයේ ගුරුතැනේ තබා ගන්න. හැබැයි ඔබ කල්පනා කරන්න ඔබ කවදා ඉඳන්ද ධර්මානුකූලව ජීවත් වුනේ? ඔබ ජීවිතේ යම්කිසි තැනකට එනකන් විතරයි ඔබ දැනගත්තේ. එතනින් එහා තමයි ඔබ පන්සලකට ඇවිල්ලා සිල් සමාදන් වුනේ. බණ භාවනා කරන්න ඉතින්. හැබැයි ඒ ජීවිතෙත් වැඩිපුරම ධාර්මික පැත්තට වඩා gedara කියන විදිහට ජීවත් වෙන්න වෙලා තියෙනවා. එහෙනම් මනුස්ස ජීවිතේ ලැබුණේ ධාර්මිකව ජීවත් වෙන්න, ධර්මානුකූලව ජීවත් වෙන්න. එහෙනම් මේ ලෝකයේ තමන්ට තමන් විතරයි. ඒක වෙන කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙන්න ගිහිල්ලා ඔබ මේ ලෝකයේ තුල දුක් කම්කටොළු වලටපත් වෙලා මේ සංසාරේ පුරාවටම අපි මේ දේවල් කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ ආත්මෙවත් අපි ඒක තේරුම් ගන්න ඕන. ධම්ම සරණ අනඤ්‍ය සරණ ධර්මයේ සරණ හැර අපිට මේ ලෝකයේ වෙන කිසිම සරණක් නැහැ. ඔබට නිවෙන්න ඕන නම් ඔබට ජීවිතයේ සැනසීමක් ලබන්න ඕන නම් ඒ නිවීම ඒ සැනසීම ලබන්න පුළුවන් මේ ධර්මයේ තුල විතරයි. මේ තෘෂ්ණාවෙන් බැඳිච්ච ලෝකයේ ලෞකික සැප සම්පත් පස්සේ ගියා කියලා ඔබට කිසිම සැනසීමක් ලබන්න බෑ. ඒ නිසා මතක තියාගන්න. රහසින්වත් පවු නොකරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඔබ සැනසීමක් ලබන්න නම් පංචශීලය ආරක්ෂා කර තුන්රුවන් කෙරෙහි හදවතින්ම පැහැදෙන්න අටලෝ දහමට කම්පා නොවි පාපිස්සක් වගේ නිහතමානී මිනිස්සු වෙන්න. අපි හැම වෙලාවකම පන්සල් වලට ගියත් කොහේ ගියත් පින්කම් කරත් මිනිස්සු තුල තියෙන හරි මොකද්ද? මාන්නය. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ ධර්මයේ මාන්නේ තියාගෙන කිසිම කෙනෙක්ට අවබෝධ කරගන්න බෑ. බලන්නකො කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ ගාවට යනකොට ඉස්සෙල්ලාම මකුල් කඩුවයි ඔටුන්නයි ගලවනවා. ගලවලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිරිපතුල් දෙක පිරිමැදමින් වන්දනා කරා. ධර්මයේ තුල මොනතරම් නම්‍යශීලීද? ධර්මයේ තුල මොනතරම් නිහතමානීද? අපි ළඟ සමහර සල්ලි තියෙන මිනිස්සු පන්සල් වලට ඇවිල්ලා පොඩි ආම්දුරු දැක්කෙත් නෑ වගේ යන්නේ කෙලින්ම ලොකු ආම්දුරු ගාවට. පොඩි ආම්දුරුන්ට වඳින්නෙත් නෑ. අපි යන්නේ ආවල් ආම්දුරුන්ගේ පන්සලට. අපි ආවල් ආම්දුරුන්ගේ බණ අහන්නේ. මිනිස්සු තුල එහෙමයි.
අපේ පන්සලේ කඩින පින්කම අනිත් පන්සලට වඩා හොඳට කෙරෙන්න ඕනේ. අපේ දානේ අනිත් දානට වඩා හොඳට කෙරෙන්න ඕනේ. කෙලෙස් තරගයක්. ඒවා තියාගන්න එපා. හැම වෙලේම නිවිච්ච හිත් වලින් ඉන්න. නියතමානී ජීවිතම ගත කරන්න. නියතමානී වන තරමටම මේ ධර්මයේ තුල පිහිට ඔබට පවතින. එනම් අටලෝ දාමට කම්පා නොවි නියතමානී මිනිස්යෝ වශයෙන් මේ ලෝකයේ එන සියල්ලම උපේක්ෂාවෙන් දරා ගන්න පුළුවන් නම්, වෛර කරන්න හිතන තන වෛරයෙන් බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ද්වේෂ කරන්න හිතන තන ද්වේෂයෙන් බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ලෝභ සිතිවිලි පහළ වෙන තන ලෝභය නැතුව ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ හැම දෙයකදීම ඔබට ධර්මයේ පිහිටට පවතිනවාමයි. එනම් මේ උතුම් වූ ධර්මයේ පිහිට පවතින ඔබට අවංක වෙන්න. ඔබේ සිල්පද පහ ආරක්ෂා කරගන්න. එක එක්කෙනාට කියලා නෙවෙයි, තමන්ගේ ශික්ෂාපද රැකගන්න. පංච සීලයේ දිවීමෙන් ආරක්ෂා කරන්න. කොහොමද? අරියකාන්ත සීලයක් වගේ. මහරහතන් වහන්සේලා අරියකාන්ත සීලය රකින්නේ. අරියකාන්ත කියලා කියන්නේ සීලය කොතනකවත් කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. නොබිදෙන නොකැඩෙන තැන. එනම් ඒ නොබිදෙන නොකැඩෙන විදියට අපේ සීලය අපි ආරක්ෂා කරගන්න ඕනේ. නියතමානී වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ගාවාරි ලස්සන ගුණ දෙකක් තිබුණා. මොකක්ද? පුබ්බහාසිතා පුබ්බබාසි. බුදුහාමුදුරුවෝ කවුරු හරි ඉස්සල්ලාම දකින්නකොට බුදුරජාණන් වහන්සේ hina වුණා. ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ කතා කරා. හැබැයි අපේ මිනිස්සු මූණට දැක්කටවත් hina වෙන්නේ නැහැ. මූණට දැක්කටවත් කතා කරන්නේ නැහැ. හරි උද්දත්තයි, හරි මාන්නයි. ඔබ කතා කරොත් තමයි මම කතා කරන්නේ කියන තැන ඉන්නවනේ. එහෙනම් ඒ උතුම් ගුණ දෙකවත් අඳුන තරමේ හදාගන්න. බුදුරජාණන් වහන්සේ මොනතරම් නියතමානී වෙන්න ඕනේද? එහෙම සිනාමුසු මූණෙන් ඉස්සෙල්ලා උන්වහන්සේ කතා බහ කරා. බුදුරජාණන් වහන්සේ ළඟ විවාද කරන්න ආපු හැම අන්‍ය ආගමිකයෙක්ම দমনය වුණේ ඔන්න ඔය ගුණවලට. ඔබ ළඟට දේශයෙන් එන මිනිස්සෙක්ට වුණත් ඉස්සරහදීම පෙරලා ඔබ hina වෙලා කතා කරොත් හිත නිවෙනවද නැද්ද? හිත නිවෙන. එන හැම වෙලාවකම මෙන්න මේ ගුණ ධර්මයන් සිහිපත් කරන් හැම වෙලාවකම අසුතවත් පුතජන මිනිස්සු හැටියට ජීවත් වෙනකොට අපි තුල කෙලෙස් ධර්මයන් විතරමයි පවතින්නේ. ඒ කෙලෙස් ධර්මයන් ප්‍රහීණය කරගන්න නම් සුතවත් ආර්ය ශ්‍රාවකයෝ වෙන්න ඕන. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයෝ බවට ඔබපත් වෙලා තියෙනවා. එහෙනම් සුතවත් ආර්ය ශ්‍රාවකයා තුල තිබිය යුත්තේ මොකක්ද? යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය. සිහිනුවන ඇතිකම සහ සිහිනුවන නැතිකම. මේක දැනගෙන දැකලා තියෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව ප්‍රහීණය කරන්න නම් සිහි නුවණ තියෙන එක සහ නැතිකම දැනගෙන දැකලා තියෙන්න ඕනේ කිව්වා. එහෙනම් මේවා තේරුම් ගන්න. මේක සිහි නුවණ තියෙනක නැතිකම දන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? තමන් කරන දේ දන්නේ. තමන්ගේ කෙලෙස් ධර්මයන් අඳුර ගන්න බෑ. තමන්ගේ කෙලෙස් එනකොට ඒකෙන් ප්‍රහීණය කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. කේන්තිය ආපු ගමන් කේන්තිය හින්ද වෙන්න ඕනි විනාශ වෙලා ඉවර වෙනවා. ඇයි ඒ? සීනුවන නැතිකම නිසා. නැතිකම දන්නේ නැහැ. ඒ වෙලාව තුල හිතේ ඉඳ තියෙන්නේ මොකටද? දේශයට විතරයි. එහෙනම් මේ දේවල් තේරුම් අරගෙන කටයුතු කරන්න සහ නිවන් දකින්න පිළිවෙතක් ලස්සනට බුදුහාමුදුරුවෝ දේශනා කරා. මධ්‍යම ප්‍රතිපදාව තුල ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරේ නිවන් දකින්න පුළුවන් පිළිවෙල. සම්මා දිට්ඨිය නිවැරදි දැක්මක් හදාගන්න ජීවිතය තුල ජීවත් වෙන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නම ධාර්මිකව නිවන දක්වාම යන්න තියෙන ගමන. ඒ නිසා ඒ ධාර්මිකව නිවන දක්වාම යන්න තියෙන ගමන තේරුම් ගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත් වෙන්න. නිවැරදි දැක්මක් අනුව ජීවත් වෙන්න. නිවැරදි කල්පනාවන් අනුව ජීවත් වෙන්න. යහපත් ජීවන වෘත්තිවල යෙදෙන්න. යහපත් වචන හැම වෙලාවකම කතා කරන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන දේවල් වලින් වර්තමානයේ කී දෙනෙක්ද කරන්නේ? යහපත් ජීවන වෘත්තිය කී දෙනෙක්ද කරන්නේ? වැඩිපුරම තියෙන අධර්මිෂ්ඨකම්, වැඩිපුරම තියෙන කපටිකම් වලින් දුවන රස්සා මිනිස්සු තුල. අනේ ඒ නිසා තමයි මේවා යහපත් කරගන්න කියන්නේ.
මේවා අයහපත් වෙන්න මොකද වෙන්නේ? කෙලෙස් ධර්මයන් වැඩි වෙනවා. යහපත් කල්පනාව හදාගන්න. සම්මා සතිය හදාගන්න. මිනිස්සු කනකොට කනවා කියන සිහියෙන් නෙවෙයි කන්නේ. නිදිනකොට නිදිනවා කියන සිහියෙන් නෙවෙයි නිදියන්නේ. ඇවිදිනකොට ඇවිදිනවා කියන සිහියෙන්. ඒ නිසා මිනිස්සු ගොඩාක් කරදර වලට පැටලෙනවා. ගෙදර දොරේ වැඩ කරනකොට පය හැප්පිලා නැද්ද? උඩු කකුල් වල කකුල වැදිලා නැද්ද? ඒ තප්පරයට කෙස් ගහක තරම් සතිය නැති වෙන මාත්‍රේ ඇති ඔබේ ජීවිතේට හානියක් වෙන්න. එහෙනම් හිතන්න ජීවිත කාලයේම ඔය සතිය නැතුව හිටියොත් මොනතරම් කෙලෙස් තොගයක් එයිද? මොනතරම් අපි පිළිගඳ ගහයිද? එහෙනම් එහෙම පිළිගඳ නොගහන ජීවිතයක් ගත කරන්න, සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන්න බුදුහාමුදුරුවෝ දේශනා කරේ මතක තියාගන්න හොඳට. කොච්චර බණ ඇහුවත් දන් දුන්නත් පින්කම් කරත් මහණෙනි නිවන් දකින්න පිරිස පොඩි ප්‍රමාණයක් කියලා. දුර්ලභ ප්‍රමාණයක් නිවන් දකින්න. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටපු කාලේ සියලුම දෙනා නිවන් දැක්කේ නැහැ. උන්වහන්සේ ළඟින් හිටපු දේවදත්ත හාමුදුරුවෝ තපායි. එහෙනම් අපේ ජීවිත මොනතරම් අඳුරට වැටෙයිද? ඒ නිසා මතක තියාගන්න මොනතරම් පින්කම් කරගත්තත් කමක් නැහැ. ඊළඟ භවයේ සුගතිගාමී භවයක් පිණිසම කටයුතු කරන්න. ආය තිරිසන් ආත්මක පෙරේත ආත්මක නිරයක ඉපදුනොත් කල්ප ගානක් බුදු කෙනෙක් පහළ වෙලා බණ ටිකක් කිව්වත් ඔබට ඒ බණ ටික අහන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ මේ ඉපදිලා තියෙන්නේ හොඳම කාලයක මතක තියාගන්න. ආය මේ කාලේ පින්කම් කරන්න වැඩ කරන්න හදහන් බලන්න ඕනේ නැහැ. වෙලාවල් බලන්න දෙයක් නැහැ. මේ හොඳම කාලේ මනුස්ස ජීවිතේ ලැබුවේ. තිරිසන් ලෝකවල කී දෙනෙක් දුක් විඳින අතරද ඒකෙන් මිදිලා අපි මනුස්ස ලෝකෙට එන්නේ. ඒ සංසාරයේ මේ කරපු පිනක් නිසා. ඒ නිසා මතක තියාගන්න. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරත්. කලකිනි බුදු කෙනෙක් ඉපදෙන්නේ එනම් බුද්ධෝත්පාද කාලයක් මේ. දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. එනම් ඒ දුක් විඳලා ලැබපු දුර්ලභ මනුස්ස ජීවිතය ඔබ ලබලා තියෙනවා. මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ. මේ දෙක තමයි පින්වත්නි අපිට ඕනේ මේ සංසාරයේ දුකින් නිදහස් වෙන්න. සුදනෙනි කිම වීරිය නොකරන්නේ. එනම් ඒ වීරිය වඩන්න, ඒ උත්සාහය වඩන්න ඔබ මනුස්ස ජීවිතය ලැබුවා. අංග සම්පූර්ණ ශරීරයතුව ඉපදෙන්න පින් කරා. උපතින් ඇස් පේන්නේ නැති අය ඉපදෙනවා. කන් ඇහෙන්නේ නැති අය ඉපදෙනවා. කතා කරන්න බැරි අය ඉපදෙනවා. ගොළු අය ඉපදෙනවා. ප්‍රඥාවෙන් හීන වෙලා ඉපදෙනවා. එහෙම ඉපදුනා නම් මේ ධර්මය අහන්න අවබෝධ කරගන්න ඔබට බැරි වෙනවා. එහෙනම් ඒ කිසිම දෙයක් නැතුව ඔබ හොඳ ඉපදුනා. මේ වෙලාවේ ඔබ මෙතන ඉඳගෙන හොඳට බණ අහනකොට කොළඹ පිටකටුවේ පැත්තේ මේ වෙලාවට කී දෙනෙක් නම් දවල් කෑමක හොයාගන්න යාචකයෝ ඉන්නවද? සංසාරේ ලැබීම. ඔබට මේ සීල වැඩසටහන ඉවර වුණාට පස්සේ ඔබට යන්න ගෙයක් තියෙනවා. හැබැයි ගෙයක් දොරක් නැතුව පේමන්ට් එකේ කාඩ්බෝඩ් කෑල්ල දාලා නිදිය ගන්න මිනිස්සු ඉන්නවා. දාන ටික මේ වෙලාවේ තුල මේ විහාරස්ථානේ වැරදුනොත් ඔබේ අතේ රුපියල් 100ක් හරි තියෙනවා කඩෙන් කන්න. හැබැයි මේ වෙලාවේ කන්න කීයක් ගන්න නැතුව බත් පැකට් එකක් ගන්න නැතුව කඩයක් ගානේ බස් එකක් ගානේ මුදල් හොයන්න යන මිනිස්සු ඉන්නවා. එහෙනම් මේ හැම දෙයක් අතින්ම ගත්තාම ඔබ ලබපු මනුස්ස ජීවිතය තුළ ඔබට කරගන්න බැරි වුණේ කෙලෙස් ප්‍රහීණය පිණිසමයි. එහෙනම් ඒ ආධ්‍යාත්මයේ පිණිස උත්සාහවත් වෙන්න, ඒ කෙලෙස් ප්‍රහීණය පිණිස හැම වෙලාවකම උත්සාහවත් වෙන්න. එහෙනම් ඒ වීරිය අදිෂ්ඨානය ඔබේ සිත් තුළ සැලසේවා. ඔබේ අදිෂ්ඨානයන් සඵල වේවා. අද දවසේ දාන සීල භාවනා පින්කම් ඔබට කරගන්න වාසනාව සැලසේවා. ඔබේ සිත් සතන් වල තියෙන සංසාර දෝෂ නිසා හටගත් සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහීණය පිණිසම මේ උතුම් වූ ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා. සසරට පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශ